TV1 News. අයිබෝවන් TV1 රාත්‍රියට ප්‍රධාන පුවත් සමගින් මම සහන් උඩුව විදාන. මම මල්ෂානි අත්තනායක. දැන් හෙඩ්ලයින්ස්. දින 11ක් තිස්සේ ජලය අපතේ යන කන්තලේ ජලනලය. උසස් පෙළ විභාගය ඉලක්ක කර පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්. ඇමති රවි කරුණානායක බැඳුම් කර කොමිසම හමුවට. උතුරු කොරියාව ඇමරිකාවේ සතුරෙකු නොවන බව ඇමරිකානු දින 11ක් තිස්සේ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රියේ 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන මාස 2 වෙනි දින දක්වා එම තහනම බලපැවැත්වෙන බවයි. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සමන්ත්‍රණ වැඩමුළු ආදී පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද සපුරා තහනම් වනු ඇති. යම් ආයතනයක් හෝ අයෙක් එම නියෝග නොතකා ක්‍රියා කළහොත් එම පුද්ගලයා හෝ ආයතනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. සියම් ආයතනයක් කම්හරි පාර්ශවයක් විසින් මේ නියෝගය නොසලකා ක්‍රියා කරොත් එතනත්ත මේ විභාග පනත යටතේ වරදකරුවෙක් වෙනවා. දරුවන් නොමග යවන සුළු ආකාරයට කටයුතු කරන අවස්ථා අපිට අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ නීතිය විභාග පනත යටතේ පනවලා තියෙන්නේ. ඒක කඩ කරොත් අපි අදාළ පුජ්‍යන්ට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් පොලිසිය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා. පොලිස් හදිසි අමතුම් අංශය. එහෙම නැත්නම් අපේ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ඇතුළු අනිකුත් විභාග දෙපාර්තමේන්තු සතුව තියෙන දුරකථන අංක වලට දැනුවත් කිරීමෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. අගෝස්තු 8 වෙනිදා ආරම්භ වන මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 3,15,227ක් මධ්‍යස්ථාන 2,230ක විභාගයේ පැවැත්වෙන අතර සේවයට යොදවන කාර්ය මණ්ඩලය 30,000කට අධික බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද බැඳුම් කර ගණදුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. හොඳයි අපි සූදානම් මේ පිළිබඳව තොරතුරු දැනගන්න අප සමග සම්බන්ධ වෙලා නිවුස් ෆස්ට් හි සුල්ෆික් ෆර්සන්. සුල්ෆික් ඔබ මුල සිටම ඉතා සමීපව මේ තොරතුරු වාර්තා කළා බැඳුම් කර ජනාධිපති විමර්ශන කොමිසම පිළිබඳව. ඇත්තටම අද දවසේදී මොකක්ද සිද්ධ වුනේ? ප්‍රශ්නගත සුපිරි නිවාසය පිළිබඳව රවි කරුණානායක මහතාට කියන්න තිබෙන්නේ මොනවද අද? වංශානි අද රවි කරුණානායක මහතා කොමිසම ඉදිරියේදී කියා සිටියේ මේ සුපිරි නිවස, ඒ කියන්නේ මේ කොළඹ 3 තියෙන මේ සුපිරි නිවස ඒකට කියන්නේ මොනාක් රෙසිඩෙන්සි කියලා. ඒකේ පස්වෙනි තට්ටුවේ තිබෙන ඒ සුපිරි නිවස කුලී පදනම මත ලබාගත් බව ඔහු දැන සිටියත් ඒ කුලී පදනම මත කුමන ආකාරයක ගිවිසුමක් අත්සන් කළාද යන්න කියලා ඔහු දැන සිටියේ නැහැ. ඔහු කියා සිටියේ මේ නිවස තේරීම සහ කුලී පදනම මත ලබා ගැනීම සියල්ලම සිදු කරලා තිබෙන්නේ ඔහුගේ පවුලේ සමාජිකයන් කියලා රවි කරුණානායක මහතා කියා සිටියා. ඔහු දැන සිටියේ නැහැ කියලා කිව්වා. ඒ අදාළ ගිවිසුම එළඹ ඇත්තේ ඒ නිවසේ හිමිකාරිය සහ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් නම් සමාගම අතරයි. දැන් වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නේ බැඳුම් කර සිද්ධියේ නම කියපු පුද්ගලයෙක් වන අර්ජුන් අලෝසියස් මහතයි. ඔහුගේ අධ්‍යක්ෂ ධුරයක් දරන ඒ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් සමාගම හරහා මේ කුලී පදනමට ගිවිසුමක් එළඹු බව ඔහු දැන සිටියේ නැහැ කියලා ඔහු කියා සිටියා. මේ නිවසේ මිලදී ගැනීම පිළිබඳව කතා කරනකොට අමාත්‍යවරයා කිව්වේ ඒ මිලදී ගැනීම සම්බන්ධයෙන් සියලුම කටයුතු කරේ Tamanගේ සමාගම වන Global Transportation and Logistics Private Limited සමාගමයි. එහි අධ්‍යක්ෂවරියන් ලෙස කටයුතු කරන්නේ ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දියණියයි. ඔහු කිව්වේ මේ නැවත ගෙවීම සඳහා මුදල් එක්වාසු කරගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය බවත් ඔහු කියා සිටියා. නමුත් කොමිසම ඔහුට පෙන්වා දුන්නේ මීට පෙර පැමිණි සාක්ෂිකරුවෙකු හරහා ඔවුන්ට පෙනී ගියොත් තිබෙනවා මේ නිවස මිලදී ගැනීමට ණය ලබාගෙන තිබෙන බවත් ඒ ණය ගෙවා ඇත්තේ
ලක්ෂ්මීකාන්තන් නම් එම GTL සමාගමේ සභාපතිවරයාගේ සේප්පුවේ තබා ඇති මුදල් වලින් බව අද කොමිසම ඔහුට පෙන්වා දුන්නා. ඔව් සුල්ෆික් ඒ වගේම තමයි අද අර්ජුන් ඇලෝෂියස්ගේ ජංගම දුරකථනයේ ඇති කෙටි පණිවිඩ SMS පිළිබඳ කරුණුත් අද අනාවරණය වුණාද? ඒවා කොමිසම හමුවට ඉදිරිපත් කළාද? ඔව් අර්ජුන් ඇලෝෂියස් මහතාගේ දුරකථනය CID නිලධාරීන් බාරයට ගත්තේ ගිය සතියේ. එතකොට අද තමයි පළවෙනි වතාවට ඒ දුරකථනයෙන් ලබාගත් දත්ත නීතිපති දෙපාර්තමේන්තුවට සහ CID භාරයෙන් පරිබාහිර පාර්ශවයකට ලබා දුන් පළවෙනි අවස්ථාව මේකයි. ඒ ලබා දුන්නේ අර්ජුන ඇලෝෂියස් මහතාගේ නීතිඥවරුන්ට සහ රවි කරුණානායක මහතාගේ නීතිඥවරයාට. මේ ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන ඒ දත්ත පිටු 8600ක ප්‍රමාණයක්. ඒකෙන් තෝරාගත්තු ඒ කියන්නේ සිලෙක්ටිව් ප්‍රමාණයක් පමණක් නීතිඥවරුන්ට ලබා දීලා තිබුණා. මේ දුරකථන කෙටි පණිවිඩ නැත්නම් SMS පණිවිඩවල තිබූ ඇතැම් දේවල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා. එක් අවස්ථාවක එක් පණිවිඩයක් ලැබිලා තියෙනවා අර්ජුන් ඇලෝෂියස් මහතාගේ විධායක ලේකම් ස්ටීව් සැමුවෙල් නම් පුද්ගලයාගෙන්. ඒකෙන් මතක් කරනවා අර්ජුන් ඇලෝෂියස් මහතාට PM and RK යන පුද්ගලයන් දෙදෙනාට මතක් කිරීමක් කරන්න 2016 නොවැම්බර් 20 ගණන් වල තිබ්බ මූල්‍ය මණ්ඩල රැස්වීමක සටහන් ලබා ගැනීම සඳහා මේ ඇතැම් පණිවිඩවල පෙන්වලා තිබුණ RK කියන නම. එතකොට රවි කරුණානායක මහතාගෙන් ඇහුවා RK කියන්නේ ඔබටද? රවි කරුණානායක කිව්වා මම දන්නේ නැහැ RK කියන්නේ මටද කියලා. ඔහු සිටියේ ඔහුට වැඩිපුරම අමතන්නේ රවි නම් කරු යන නම් වලින්. එක් අවස්ථාවක එක් SMS පණිවිඩයක තිබුණා honorable රවි K කියලා. එතකොට අමාත්‍යවරයා කියා සිටියේ ඒ මට අදාළ වෙන්න පුළුවන් කියලා. සුල්ෆික් එතකොට ඊට අමතර දෙයක් කොමිසම හමුවද ඉදිරිපත් කරනවද? කතාබහට ලක් වුණාද සුපිරි නිවාසයේ සහ SMS පණිවිඩ ඇරුණුකොට? SMS පණිවිඩ වලට සම්බන්ධ තවත් එක් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි එක් කෙටි පණිවිඩයක ඔහුගේ මේ පණිවිඩය එවන්නේ ඔහුගේ විධායක ලේකම්වරයා විසින්. ඒකෙන් ඔහුට ඇති තවත් අපොයින්ට්මන්ට්ස් කීපයක් පිළිබඳව කරුණු දක්වලා තිබෙනවා. එහි එක් තැනකින් කියනවා අංජලි කියන පුද්ගලයා ඔහුගේ ගුවන් ටිකට් පත් ලබාගෙන ඒක යම්කිසි පුද්ගලෙක්ට දීලා තිබෙනවා කියලා. අර්ජුන් මේ රවි කරුණානායක මහතාගෙන් අංජලි කියන්නේ කවුද කියලා ඇහුවම ඔහු කියා සිටියේ මම එහෙම ඒ කියන පුද්ගලයා මම දන්නේ නැහැ කියලා. නමුත් ඉන් අනතුරුව ඔහුගෙන් නීතිඥවරුන් විමසා සිටියා අර්ජුන් ඇලෝෂියස් මහතාගේ විවාහය උත්සවයට රවි කරුණානායක මහතා ගියාද පිළිබඳව ඔහු කියා සිටියා අර්ජුන් ඇලෝෂියස් මහතා විවාහ වුණේ අර්ජුන මහෙන්දන් මහතාගේ දියණියත් සමග. අර්ජුන මහෙන්දන් මහතාගේ දියණියත් අංජලි නම භාවිතා කරනවා. ඒතර ඒ සම්බන්ධයෙන් පොඩි තත්ත්වයක් තිබුණා කොමිසම ඇතුළත තුළ. නමුත් ඉන් අමතරව අර්ජුන මහෙන්දන් මහතාගේ නීතිඥවරුන් මීට පෙර කොමිසමට ඉදිරිපත් කරපු රවි කරුණානායක මහතාගේ අත්සන තියෙන නමුත් දිනයක් නොමැති ලිපියක් පිළිබඳව අදත් අවධානය යොමු වුණා. එතකොට රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු මේ ලියුම අර්ජුන් මහෙන්දන් මහතාගේ ඉල්ලීමක් පරිදි 2016 වසරේ මැද භාගයේ තිබූ විමර්ශනයකට ඒ 2015 පෙබරවාරි 26 වෙනිදා තිබූ බ්‍රෙක්ෆාස්ට් මීටින් එකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලිපියක් ඉල්ලා සිටි බවත් ඒකට මේ ලිපිය ලබා දුන් බවයි. මේ අදාළ ලිපිය ප්‍රශ්නගත තත්ත්වයක් උදා කර දුන්නා. ඒ කාලේ ඒක කොමිසම ඉදිරියේ පෙන්눔 කළ අවස්ථාවේදී අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ කාලයේදී ලබා දුන් ඒ ලිපිය අලුත්ම තත්ත්වයෙන් තිබූ බවත්. ඉතින් ඒ නිසා ඒ ලිපිය පිළිබඳ තවත් තවන්ට කරුණු හොයන්න අවශ්‍ය බවයි. හොඳයි, බොහොම ස්තුතියි සුල්ෆික් ෆර්සන් බොහොම සම්පූර්ණ වාර්තාවක් අපිට ගෙනාවට. කොමිසම හමුවේ පෙනී සිටි අමාත්‍ය රවි කරුණානායක මහතා පළ කළ අදහස් මේ. අද ඇවිල්ලා සාක්ෂි නැතිව මාව මාධ්‍යයෙන් එල්ලන්න හැදුවා. අද සාක්ෂි සහිතව ඒව සියලු දේම බොරුයි කියලා අපි ඔප්පු කරලා තියෙනවා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒගොල්ලොන්ගේ අපිව චරිත ඝාතනය කළා ඒගොල්ලොන්ගේ ඉහළ තනතුරට මේ යන්න පුළුවන් කටයුත්තක් මේ කරන්න හදන්නේ. අපි ආවේ යහපාලනයේ පිරිසුදු පාලනයක් ගෙනියන්නයි. ඒකට ඉහළින්ම කටයුතු කරලා තියෙන පුද්ගලෙක් මම අහනවා ඕනෙක් කෙනෙක්ගෙන් අවුරුදු 2කමාරක් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරලා තියෙනවා. ඔතන තමයි කරන්න ඕන දෙයක් තියෙනවා. කරන්න පුළුවන් එක කොම්පැනි එක පුද්ගලෙක්
තඹ සතයක් ගෙවන්න තිබ්බද රාජ්‍ය අමාත්‍යාංශයට අමාත්‍ය නිලධාරීන්ට කියනවා වගේ මේක මේ දන්න මිතුරු තුලින් කරන දේවල් තමයි වැඩියෙන්ම අමාරුව තත්ත්වයක් බවට පත් වෙන්නේ. ඇත්ත හෙළිදරව් වෙනවා. වසන් කරන්න බෑ. ඔබතුමා ඉල්ලා සිය යුතුයි කියලා ඔබතුමාගේ කැපිටෙක්ම කියනවා. මේ මාධ්‍යයට යන්න හොඳ නැහැ මේ ඉල්ලා සිය චෝදනා වලට මුහුණ දෙන්න කියලා ඔබේ කැපිටෙක්ම ඉංග්‍රීසි ටු. I made the statement. ඔබතුමා ඉල්ලා සිය යුතුයි කියලා ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා කරන ඔබතුමා අද කැබිනට් මාධ්‍ය හමුවේදීද රවී කරුණානායක මහතා පිළිබඳව විමසුවා. අමතුමා මේ ඔබතුමන්ලා අපිත් දන්නවා කවුරුත් දන්නවා මේ රටම දැන් අද බලාගෙන ඉන්නේ මේ රවී කරුණානායක අමතුමා මොකද්ද කියන්නේ යන්නේ කියලා මේ කමිෂන් එකේ ඊළඟට ජොයින්ට් පොසිෂන් එක දැන් විශ්වාස බංග යෝජනාවක් ගෙන්න යනවා. විශ්වාස බංග යෝජනාව ගෙනාවොතින් මොකද සිද්ධ වෙන්නේ? නෑ ඒ ඉස්සෙල්ලා බලන්න එපා. එයාට තියන්න කරුණු දැන් අනිත් පැත්තේ කරුණුනේ ඔය කියලා තියෙන්නේ. එයා අද යනවා අද ගිහිල්ලා අද එයාගේ කරුණු බැලුවාම අපිට බලාගත හැකි මොකද්ද? ඒ අනුව ආණ්ඩුවත් ඒ පක්ෂයත් ඔක්කොම තීන්දුව කරයි මොනවද කරන්න කියලා. දැසරේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය මොකද්ද? ඔබතුමා කියලා දුව මොනවද දෙක මුස්සනයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තාම තීන්දුවක් කරගෙන නැහැ. හැබැයි මම පෞද්ගලිකව දරන මත තමයි මම කිව්වේ. අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් මහ ඇමතිතුමා උද්ඝෝෂණ සහ වැඩවර්ජන ගැන කතා කළා. දැන් බලන්න සයිටම් එක නිසා දුස්තරුරු වර්ජනය කරනවා. එතකොට හම්බන්තොටයි තෙල් සංස්ථා සේවකයෝ වර්ජනය කරනවා. එතකොට දැන් මේවැම් පීඩාවටපත් වෙන්නේ කවුද? මේවැම් පීඩාවටපත් වෙන්නේ තෙල් ටැංකි දෙනවා නම් දෙන්න ගිය මිනිස්සුත් නෙමෙයි, සයිටම් එක දුන්න මිනිස්සුත් නෙමෙයි. මේවැම් පීඩාවටපත් වෙන්නේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු. දැන් අපි ඒ ගම්වල අපි ඔයගොල්ලොත් ඒ කැටගරි එකේ හිටියනම් මට මතකයි ඉස්සර අපේ අම්මා අපිට එම්බිරිසාව උණ හැදුනාම ගමේ අපිව උස්සගෙන දිව්වේ ගමේ ඩිස්පෙන්සරියට. එහෙම නැත්තම් නෝන වාට්ටුවට. අපි දැන් අද අපි හිටියනම් ඒ වයසේදී. එතකොට බස් එකේ ඉන්නත් බෑ. පාර බ්ලොක් පාරවාලා ස්පිතාලෙට ගියාම බඩ ගාගෙන එතනත් දොස්තර නැහැ. එතකොට මේ කවුද මේ ඔක්කොම එකතුලා කාගෙන මේ පලිගන්නේ? මේ පලිගන්නේ අහිංසක මිනිස්සුන්ගේ. ජලය හිඟකමින් පීඩා විඳින ගමක ජලය අපතේ යන සිදුවීමක් කන්තලෙන් වාර්තා වුණා. කන්තලේ පවතින නියගෙන් දැන් ලෙස පීඩාවටපත් ප්‍රදේශයක්. කන්තලේ සීනිපුර, තල්ගස්වැව, අග්බෝපුර, රජවැව ප්‍රදේශවල ජනතාව බීමට ජල බිඳක් සොයා ගැනීමට කිලෝමීටර් ගණනාවක් පයින් ඇවිද යනවා. එම ප්‍රදේශවලට ජලය සපයන අක්‍ර 250ක් පමණ වන දිවුල්වැව ජලාශය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ලින්හා ජලමූලාශ්‍ර සියල්ලම පාහේ සිඳී යන්නට පටන් අරන්. නමුත් පවස නිවා ගන්නට වෙහෙස වන ජනතාවට මසුරන් වටින ජලය බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් අපතේ යන අයුරුත් කන්තලෙන්ම වාර්තා වුණා. කන්තලේ නගරයේ ලීලාරත්න මාවතේ ඇති මෙම ජල නලය එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ජලය සපයන ප්‍රධාන නල මාර්ගයයි. මේ ජල නලය පුපුරා යාම නිසා දින 11ක් තිස්සේ ජලය අපතේ යමින් තිබෙනවා. ජලයේ හිඟ කාලයකදී මෙවන් නාස්තියක් සිදු කරන්නේ මන්දයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරනවා. මේ කැරලා දැන් ගොඩක් දවස් වෙනවා මම කතා කරලා කිව්වා මේ වෝටර් බෝඩ් එකේ ඒත් තාම මේ කිසිම ඇවිල්ලා බැලුවේවත් මේක මේ වගේ කාලෙක කියන්නේ මේ වගේ නේගයක් යන කාලෙක වතුර නැතුව යන එක අපරාධයක්. මේ වතුර කන්තලේ විශේෂයෙන් කන්තලේ ජලයේ විශාල අර්බුදයක අපි ඉන්නේ. අද වෙන සතියක් විතර වෙන මේ මගේ කඩයක් තියෙන සැලුණයක් මේක ඉස්සරහින් වතුර යනවා. ජලයේ හැෙන්න වටිනවා ඉතින් මිනිස්සු අපි ඔක්කොටම. අනිත් එක වැයේ වතුරත් නැහැ දැන් දෙන්නේ ගඟෙන් වතුර. ඉතින් මේකට මේ වහම් ක්‍රියාත්මක වෙලා මේ ස්ථිර විසඳුමක් ලබා ගන්න කියලා තමයි ඉල්ලා හිටින්නේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ පිළිබඳව ජල සම්පාදන මණ්ඩලයට පැමිණිලි කළද කිසිදු සොයා බැලීමක් කිරීමට ඔවුන් නොපැමිණි බවයි. ඒ අනුව අප වාර්තාකරු මේ පිළිබඳව විමසීමට කන්තලේ ජල සම්පාදන මණ්ඩලයට ගියා. එහිදී ස්ථානභාර නිලධාරී එච්.එම්. හේරත් මහතා පවසා ඇත්තේ මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණේ ඊයේ දිනේදී බවයි. ඊට කඩිනම් වෙසඳුමක් ලබා දීමට ක්‍රියා කරන බවද ඔහු පවසා තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ ජල නලයකින් දින 11ක් තිස්සේ ජලය නාස්ති වෙද්දී රටේ තවත් තැනක ජනතාව ජලය නැතුව දුක් විඳිනවා.
අනුරාධපුර ගල්නෑව සහ පලාගම ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගොඩමඩ වගාවයි. වසර 2ක පමණ සිට වැස්සක් නොමැතිකමින් ඔවුන්ගේ වගාවන් සියල්ල විනාශ වෙලා. ගම්මානයේ නවට සියලු කුඩා වැවුද සිඳී ගිහින් බොන්න ජල බිඳක් සොයාගෙන සැතපුම් ගණන් පය ගෙවන්න මේ ජනතාවට සිදු වෙලා. කලකට ඉහතදී ජල හිඟිය නිසා මේ ජනතාව මඩ වගාව අතහැර හේන් ගොවිතැනට පිවිසුණා. නමුත් අද ඔවුන්ගේ හේන් ගොවිතැනත් විනාශ වෙලා. ආර්ථිකය කඩාවැටීම නිසා යමක් මිලදීගෙන කුසගිනි නිවා ගැනීමත් දැන් අරුබුදයක් වෙලා. වතුර ටිකක්වත් නැහැ මේ සත්තුන්ටවත් බොන්න 7 අවුරුද්දේ නීගයක් හැදිලා හරි නැහැ දැන් 10 අවුරුද්දක් නීගයක් අල්ලලා ලින් හිඳිලා වවු හිඳිලා මේ මිනිස්සු පොල් ගහන දෙයියන් වියලි කාලගුණයේ හමුවේ ජලවිදුලි උත්පාදනයේ අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. ජලවිදුලි නිෂ්පාදනය සම්බන්ධව යම් අභියෝගයක් තියෙනවා. ජලවිදුලි නිෂ්පාදනය සීමා කිරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම ජලාශවල පවතින ජලධාරිතාවය ශීඝ්‍රයෙන් පහත යෑමේ තත්ත්වය තියෙන නිසා මේ තත්ත්වය තුළ විදුලි කප්පාදුවකින් තොරව විදුලි ලබා දීමේ හැකියාව තවමත් පවතිනවා. අපි ඒ අනුව අඛණ්ඩ විදුලි සම්පාදනය මේ විදිහට සිදු කරමින් පවතිනවා. මේ අතර නොරොච්චෝලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ අක්‍රිය වූ 3 වන ජනන යන්ත්‍රයේ ජනන කටයුතු හෙට ආරම්භ කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ 3 වන ජනන යන්ත්‍රයේ අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් පද්ධතියට අහිමි වන බවයි. පසුගිය 12 වෙනි දින අක්‍රිය වුණු නොරොච්චෝල ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ අලුත් වැඩියා කටයුතු නිසින්දන ඒ වගේ මේ 3 වෙනි ජනන යන්ත්‍රයේ තිබුණු නඩත්තු කටයුතු මේ සම්බන්ධව සිදු වෙනවා. නොරොච්චෝල ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ 3 වෙනි ජනන යන්ත්‍රයේ පද්ධතියෙන් ඉවත්වීම තුළ මෙගාවොට් 300ක ජනධාරිතාවය පද්ධතියට අහිමි වෙනවා. මේ වගේම දැනට අක්‍රිය වෙලා තිනවා කැලණිතිස්ස බලාගාරයේ සමීපව තියෙන කුද්දලිකංචේ බලාගාරයක් වන ප්‍රොජෙක්ට් කැලණිතිස්ස කියන බලාගාරයේ ජන යන්ත්‍ර යනු මෙගාවොට් 163ක් එතනත් පද්ධතියේ විදුලි ජනන සම්බන්ධ කරගන්න හැකියාව ලැබිලා නැහැ. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා 3 වෙනිදා වෙන විට අගෝස්තු 3 වෙනිදා සවස් කාලයේ වෙන විට අපිට හැකියාව ලැබෙයි කියලා මේ නොරොච්චෝල ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ 3 වෙනි ජන යන්ත්‍රය නැවත සක්‍රිය කරලා විදුලි ජනනය සඳහා උපයෝග කරගන්න. කෙසේ වෙතත් එම අභියෝග හමුවේ විදුලි කප්පාදුවක් හෝ බිල වැඩි කිරීමක් සිදු නොකරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයාද පෙන්වා දෙන්නේ විදුලි සැපයුම අභියෝගාත්මක තත්වයකට මුහුණ දී ඇති බවයි. ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනයට යන අතිරේක පිරිවැය අමාත්‍යාංශයේ මගින් පියවා විදුලි කප්පාදුවක් හෝ බිල වැඩිවීමක් සිදු නොකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කානු පද්ධතියක් හදන්නේ ජලය බැහැලා යන්න. නමුත් වැලිකම නගරයේ ප්‍රධාන ඇල මාර්ගයේ ජලය බහින්නේ නැහැ. ජනතාව කියන්නේ මුහුදු මට්ටමටත් පහළින් ඇල ඉදිකර ඇති බවයි. මේ මාතර නගරය හරහා ගොස් මුහුදට වැටෙන ප්‍රධාන අපජල ප්‍රවාහන පද්ධතිය. මෙහි අපජලය බැස යන ආකාරයක් නම් දක්නට නැහැ. ප්‍රදේශවාසීන් පවසන්නේ අපජලයේ මුහුදට ගලාගෙන යාම සඳහා ඇල ඉදිකර ඇතත් මුහුදට පහළින් ඇල ඉදි වැටි නිසා ජලය එකතැන රැඳෙන බවයි. සතියකට සැරයක්වත් මාසිකට සැරයක්වත් සේවකයෝ දෙන්නෙක් කියලා මේ ඇල ට්‍රේක් එකක් දාලා කුණු ටික අරන් දාමු නම් පිරිසුදු වෙන්නේ මේක. හම්බ කරන් කන එන මිනිස්සුયો ඉන්න නහය වහගෙන මෙතන මදුරුව තල උදේට මදුරු කොයිල් පත්තු කරන් ඉන්න මේ හරිය. මෙලෙස ජලයේ එක්රැස් වීම නිසා ප්‍රදේශය පුරා ඩෙන්ගු උවදුරත් හිස ඔසවා ඇති බව ඔවුන් පවසනවා. මදුරුව මාර විදියට ඉන්නේ. ඒ කියන්නේ පුදුම මදුරුව ගොඩක් ඉන්නේ. මේ දවල්ටත් ඉන්නේ නෙට් දාගෙන පොඩි කට්ටිය තියාගෙන. ඉතින් අපි කවුරු කාට ගිහින් කොයි කිසිම නිලධාරියෙක් එන්නේ නැහැ බලන්න. මෙම ගැටලුව සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ ලේකම්වරියගෙන් අප විමසීමක් කළා. සුද්ධ කරනවා අපි නොකර ඉන්නේ නැහැ. ඩෙන්ගු මරණ සම්බන්ධයෙන් ඉතින් පිටින් එනවත් දන්නේ නැහැ. කොහොමදත් අපි වැලිගම නගරයේ තියෙන කොටස් 10 ග්‍රාම සේවක සම් 13 සියලුම දේවල් අපි සුද්ධ කරනවා. කාණු පද්ධතිය සුද්ධ කරගෙන යනවා. ඉතින් කොහොමදත් ජනතාව ඉතින් දොස් කියනවා සුද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක මම පිළිගන්නේ. ඒක බැහැර කරනවා. අපි ඒ කාර්ය සිද්ධ කරනවා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වන ගලගෙදර ප්‍රදේශයේ ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා. ගලගෙදර, මඩිහේ,
උඩපිටිය, ගුණදහ සහ ඕපල්ල ප්‍රදේශවල පදිංචි විශාල ජනතාවක් මීට එක්ව සිටියා. අහිමිවන ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලැබී නැතැයි මේ ජනතාව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වන්දි ලබා දීම අදියර 3කින් සිදු කර ඇති අතර එහි පළමු අදියර ලෙස නිවාස 41ක හිමිකරුවන්ට වන්දි මුදල් හා තක්සේරු වටිනාකම් ලබා දී තිබුණද ඒවා ප්‍රමාණවත් නොවන බවයි. මේ ප්‍රශ්නේ පිළිබඳව අපි දැන් සෑහෙන කාලයක් AGN දැනුවත් කරා. මේ වෙනකන් කිසිම උත්තරයක් හම්බුන්නේ නැහැ අපිට. අපි බැරිම තැන තමයි ජන ජීවිතේට හානියක් නොවෙන්න අනිවාර්යෙන් මේකට විසඳුමක් දැන් අවශ්‍ය වෙනවා. විරෝධතාව අතරතුර පුද්ගලයෙකු විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අනතුරුව ගලගෙදර පොලිසියද මෙම ස්ථානයට පැමිණියා. ඉතින් එයා රාජකාරී අයිඩෙන්ටිටි දෙන්නට ඒකට උත්තරයක් දෙන්නේ නැතුව අපි වීඩියෝ කරන්නේ කුමන ආරම්භින්ද? අපිට එකම ගැටලුවක්. දැන් ඔබතුමා මේක මැදිහත් වෙන්න. දැන් ඊට ප්‍රමදාන අපි ඔබතුමා කිසිම දෙයක් කරේ නැහැ. එයා සර් එක දෙන්නේ බලලා ගලගෙදර ප්‍රාදේශීය ලේකම්තුමිය හා සාකච්ඡාවකට පැමිණීමෙන් පසුව පිරිසෙන් සිට ගියා. මේ පිළිබඳව අප ගලගෙදර ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසීමක් කළා. මීට පෙර 27 වෙනි දින උදේ 10ට රැස්වීමක් දීලා තිබුණා. එය වෙනස් වුණා. ඒ අනුව කොහොමත් ඊයේ දිනේ අපිට අමාත්‍යාංශයෙන් දන්වලා තිබුණා ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාගෙන් 8 වෙනිදා උදේ 10ට රැස්වීමක් පැවැත්වෙන බව. ඒට ප්‍රාදේශීය ලේකම්, අතිරේක ලේකම් සංවර්ධන, ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ විශේෂයෙන් පවත්වන්නේ අමාත්‍යාංශයේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම මේ ජනතාවගේ නියෝජනයක් විදිහට 5 දෙනෙක් සහභාගී කරවන්න කියලා. ඒකට එකඟ වෙන්නේ නැතුව උන් බැලුවේ ප්‍රධාන තක්සේරුකාරු කැඳවීමට තමයි මේ කාර්යාලයට. දැන් අන්තිමට සභාපතිතුමා කතා කරලා දැනුවත් කරා ඔවුන්ට දෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලෙස. ඒ අනුව දැනට 5 දෙනෙක් නෙමෙයි 10 දෙනෙකුට හෙට රැස්වීමට සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට සාකච්ඡාවෙන් පස්සේ ඉදිරි තීරණ ක්‍රියාත්මක කිරීමට තමයි අවසාන වශයෙන් තීරණය වුනේ. වරට ශ්‍රී ලංකාවේ දැන් කෙබිල්ටන් USB power adapterය ඔබගේ ජංගම දුරකථන සහ ටැබ්ලට් USB මගින් charge කර ගැනීම සඳහා විශේෂයි. කෙබිල්ටන් USB power adapterය සමහට සමවිට කෙබිල්ටන් පළමුව. සෙන්කඩකල පුරවරේ බබලවන ශ්‍රී විභූතිමත් දළදා සමිඳුන්ට වන්දනා කෙරෙන ඇසළ මංගල්‍යය මේ දිනවල පැවැත්වෙනවා. මුනි දළදාවේ උරුමය ලැබූ අනුරාධපුර යුගයේ සිට අසිරිය පෙන් වූ පෙරහරක උරුමය ඔබට කියන්නට TV1 News අද සිට සූදානම්. ගිත්සිරි මෙවන් රජ දවස දඹදිව කලිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලාව දන්ත කුමරුන් සමගින් දළදා වහන්සේ මෙරටට රැගෙන ආවේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී. එතෙන් සිට දළදා වහන්සේ රාජ්‍යත්වයේ මාහැඟි සංකේතය ලෙස සැලකූ අතීත රජදරුවන් දළදා සමිඳු උදෙසා ඉමහත් බැතියෙන් පුද සත්කාර දැක්වුවා. ෆාහියන් කියන චීන භික්ෂුන් වහන්සේ වාර්තාව ලිව්වා උන්වහන්සේ ගමන ගන්න. අන්න ඒ සඳහන් වෙනවා ඔය ඇසළ මහයේදී අනුරාධපුරේ පැවැත්වූ දළදා පෙරහර ගැන. හැබැයි එදා දළදා වහන්සේ වැඩමෙව්වා දළදා ගේහ කියන තැනින් අබේගිරි විහාරයට. මාස 3ක්. දවස් 90ක් තියාගෙන හිටියා ඒ අබේගිරි විහාරය. ආර දෙපැත්තේ සිතුවල ඇඳලා තියෙනවා. බුදුන් වහන්සේගේ ජාතක කතා ඇඳලා තියෙනවා. ඉතින් ලොකු උත්සවයක් එදා. අදට වැඩිය ලොකු උත්සවයක් පැතුවා එදා. එකල මහනුවර දළදා පෙරහැර රට, දැය, සමය හා දේශපාලන බලය මනාව සංයෝග කළ මහෝත්සවයක්. විහාරස්ථානයක වැඩ සිටිය යුතු දළදාව ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසෙන් පසු සිංහල රාජාවලිය පුරාම වැඩ සිටියේ රාජමාලිගයේ. ජනතාව රටේ රජතුමාගේ දේශපාලන බලය පිළිගත්තේ දළදා වහන්සේ රජු සන්තකයේ වැඩ සිටි නම් පමණක් වීම ඊට හේතුවයි. යුගයෙන් යුගයට රාජධානි මාරු වෙද්දී
දළදා වහන්සේද විවිධ ස්ථානවලට වැඩම කරවුවා. පස්සේ අගනුවර මාරුණා පොළොන්නරුව දළදා වහන්සේ වැඩියා පොළොන්නරුව. ඊට පස්සේ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ ඊළ අන්තිමටම මහනුවරට ආවා. සිංහ රජුගේ ගෙන්නගත්ත මහනුවරට. මහනුවර පළමු වන විමලධර්ම සූරිය රජු දළදා වහන්සේ මහනුවරට වැඩම කර මහත් උත්කර්ෂවත්ව පෙරහැර පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන්. ඉන්පසු පෙරහැර මංගල්‍යයට නව මුහුණුවරක් එක් වූයේ කීර්තිශ්‍රී රාජසිංහ රජු සමයේදී. මුලින්ම සංඝරාජ හාමුදුරුවෝ තමයි කීර්තිසි රජුගේ කාලේදී අර සියන් එක ආරම්භයත් එක්ක පටන් ගත්තේ මේ දේවාල 4යි දළදා පෙරහැර එක් කරන්න. කලින්ම වෙනම කෙරුණා දළදා පෙරහැර වෙනම කෙරුණා දේවාල 4 පෙරහැර වෙනම කෙරුණා. එදා සිට අද දක්වාම මහනුවර ඇසළ මංගල්‍යයේ පැවැත්වෙන්නේ දළදා පෙරහැර සහ සිව් දේවාල පෙරහැර ලෙස මහා පෙරහැරක් බවට පත්වෙමි. දළදා කරඬුව රැගත් ප්‍රධාන පෙරහැරෙන් අනතුරුව අනෙක් දේවාල 4 පෙරහැර ගමන් කරන අතර ඒ සිදුවන්නේ අනුපිළිවෙලකටයි. බෞද්ධයාගේ විශ්වාසය අනුව මතු බුදුවන නාථ දෙවියන්ගේ දේවාභරණ රැගත් නාථ දේවාලයේ පෙරහැර දළදා පෙරහැරට පසුව මුලින්ම ගමන් කරනවා. දෙවනුව ගමන් ගන්නේ සම්බුදු සසුනත් ලෝකයත් සුරකින විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ රැගත් පෙරහැරයි. ඉන් අනතුරුව කතරගම දෙවොලේ පෙරහැර ගමන් ගන්නවා. බෞද්ධ විශ්වාසයට අනුව දේව මණ්ඩලයේ එකම දේවතාවිය වන පත්තිනි දේවියගේ දේවාභරණ රැගත් පෙරහැර ගමන් කරන්නේ අවසානයේ. දළදා පෙරහැර අසිරියේ තවත් ඉසව්වක් ගැන හෙටත් ඔබට කියන්නට අප සූදානම්. පිතිකරුවන් වගකීමකින් යුතුව ක්‍රීඩා කළ යුතු බවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. කොළඹ SCCපිටියේදී හෙට ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා දෙපිළි ක්‍රීඩකින් අද පුහුණුවීම් වල නිරත වුණා. අපි තනනිල්ල දිහා බැලුවම හුඟක් වියලි තනනිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට මලින්දට ලොකු අවස්ථාවක් තියෙනවා මේ තරගය සෙල්ලම් කරන්න. ඒ වගේම තමයි අසේල ගුලරත්න වෙනුවට ධනංජය සිල්වට ලොකු අවස්ථාවක් තියෙනවා මේ තරගයේදී අවසන් 11 දෙනා අතරට එන්න ඉපිගාව සැලසුම් තියෙනවා. රිස්ක් එකක් ගන්න වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ පිටිකරුවෙන් විදියට මොන අවස්ථාවේද ඒ රිස්ක් එක ගන්න කියන එක. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. හෙටත් 8ට හමු වෙමු. Good night.